සුබ දවසක් වේවා කියලා හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. සේදමාවත ආරම්භ කරන්නයි සූදානම්. සේදමාවතේ බොහොම වැදගත් දේවල් සම්බන්ධව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැපත් නිරෝගී සමක් ලබා ගන්න ඔබ හැමදෙනාම කැමතිනේ. ඒ කැමැත්ත නිසාම තමයි ඔබ බොහෝ නිෂ්පාදන වර්ග පාවිච්චි කරන්නේ. හැබැයි ඔබ කොහොම නිෂ්පාදන පාවිච්චි කළත් හොඳ නිෂ්පාදනය පාවිච්චි කිරීම තුළ බොහෝ විට පැහැපත් නිරෝගී සමක් ලබා ගත හැකියි. එහෙම කියනවා නම් ඔබට හුරු පුරුදු නමක් තිබෙනවා. ඒ තමයි නයු හර්බ්ස් කියලා කිව්වහම හැමදෙනාම දන්නවා. ඒ සම්බන්ධව කතා බහ කරලා අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපුන්ස් මහත්මිය. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. දැන් අපිට ප්‍රශ්න ගණනාවක් යොමු වෙලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අපිට මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. කෝකිලා කෞෂානි ගොඩක වෙල ඉඳලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අනේ මිස් පොඩ්ඩක් බ්ලීච් ආසාදන ගැන කියන්නකෝ. මම දන්නේ නැහැ මට තියෙන බ්ලීච් ආසාදනයක් බව. මම ගෑවේ නැචරල් ක්‍රීම් එකක්. හැබැයි මගේ මුහුණ හරියට වියලි වෙලා මම නයු හර්බ්ස් වල වියලි සමට ඇති ප්‍රතිකාරපයට යන්නද කියලා තමයි අහන්නේ. ඔව් දැන් වියලි වෙලා නම් නැචරල් ක්‍රීම් එකක් ගාලා වියලි වෙන්නේ නැහැ. නැචරල් කියලා ලියලා තිබ්බට එහෙම නැත්නම් සඳහන් කරලා තිබ්බට එය නැචරල්ද කියලා හොයලා බලන්න වෙනවා. නැචරල් කියලා හැමෝම වගේ කියනවා. කවුරුත් ඇවිල්ලා කියන්නේ රසායනික ද්‍රව්‍ය තියෙනවා කියලා. හැමෝම කියන්නේ නැචරල්. එහෙම නැත්නම් නැචරල් වයිට්නින් ස්වභාවිකයි කියලා තමයි කියන්නේ. එහෙම කියනකොට ඔබ බලන්න ඕනේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඒ කියන ආලේපන පෙළ රෙජිස්ටර්ඩ්ද කියලා. එහෙම ලියාපදිංචි කරලා නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ කියන්නේ ඒක උසස් ප්‍රවිතියකින් නෙමෙයි තියෙන්නේ. ඔබගේ මූණ වියලි වෙලා නම් නිකම්ම නයිව් හර්බ්ස් වල තියෙන වියලි යහමට තියෙන ප්‍රතිකාර වලට යන්න එපා. ඒ ආලේපන පෙළට යන්න එපා. මොකද ඔබ ගාපු ප්‍රොඩක්ට් එකේ ගාපු ආලේපන පෙළේ රසායනික ද්‍රව්‍ය තිබිලා තියෙනවා නම් ඔබ පාවිච්චි කරන්න ඕනේ දැන් නයිව් හර්බ්ස් එකේ ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් කියන කැප්සියුල් පෙළ විතරයි. අපිට රූපරාමු පෙළකුත් තියෙනවා. ඒක බලන්න පුළුවන් නම් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් කොයි වගේද බ්ලීචිං ආසාදන හටගන්නේ කියලා. ඇත්තට මේ ෆොටෝස් වලින් බැලුවම ඔයගලන්ට පේයි. ඔයගලන්ට ඒ තත්ත්වේ තියෙනවා නම් ඒ කියන්නේ බ්ලීචිං ආසාදන ඔයගලන්ට පේනවා ඇති. දැන් මේ විදිහට බිබිලි දාලා නම් දැන් මේ යුවතියගේ 90%ක් විතර සුව වුණාට පස්සේ මේ තියෙන්නේ ඇයගේ සුව වෙන්නට කලින් පින්තූරේ. ගොඩාක් කුරුලෑ වගේ තමයි තියෙන්නේ. නමුත් මේ ඔක්කොම බ්ලීචිං ආසාදන හටනන් තියෙන. ඔබට පේනවා විවිධ බ්ලීචිං ආසාදන වර්ග මේ තියෙන්නේ. කළු වෙලා, කටවටේ කළු වෙලා, දිලිසෙනවා සමහර අයගේ මේ වගේ නිකම් පැපොල හැදිලා ඒ වගේ මූණක් තමයි තියෙන්නේ බ්ලීචිං ආසාදන කිව්වම. මේ තත්වෙට එනකන් ඉන්න නැතුව සුව කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කටවටේ කළු වෙනවා පළවෙනිම ලක්ෂණේ. ඊට පස්සේ ඇස් දෙපැත්තේ රැලි වෙනවා වයසට යන කලින්. සමහරලාට කට අරින්න බෑ ලොක් වෙලා වගේ පැලෙන්න යනවා වගේ දැනෙනවා හැම. එහෙම නැත්නම් අලුහන් වගේ සුදු ලප හට ගන්නවා. පපුව ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ බිබිලි එනවා. මේවා තමයි බ්ලීචිං ආසාදනය. නමුත් ඔබට මේ වගේ තත්වයකට ඇවිල්ලා තියෙනවා වුණත් ඔබට තියෙන එකම විසඳුම නයිව් හර්බ්ස් වල ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි. ඔබට දුරකථන අංකය මතක් කරන්න. මේ දුරකථන අංකයෙන් නැමතුමක් ලබා ගත හැකි 0770103 කියන දුරකථන අංක ඔස්සේ. එහෙම නැත්නම් ලිපිනේ මතක් කරන්නම් iPharma and Neutra පුජ්‍යලික සමාගම මායලේ ජායල කියන ලිපිනේට ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. සචිනි ඒවා පතිරණ කුලියාපිට ඉඳලා මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා. මට තිබුණේ බ්ලීච් ආසාදනයෙන් නයු හර්බ්ස්, ඇලෝ ෆේස් වොෂ්, එතකොට ඇලෝ ජෙල් හා නයු රෝස් භාවිතා කරලා 80%ක් විතර හොඳ නිසා නයු ෆෙයානස් වලට මාරු වෙන්නද කියලා අහනවා. ඔව් ඇත්තටම නයිව් ෆෙයානස් වලට මාරු වෙන්න එපා. 80%ක් විතරක් සුව නම් මගේ උපදේශ නම් ඒකයි. මොකද ඕගොල්ලෝ සුවයි කියලා කියන්නේ උඩින් බැලුවම ගෙඩි ටික යට ගිහිලා වෙන්න පුළුවන්, පැල්ලම් අඩු වෙලා වෙන්න පුළුවන්. නමුත් ලේවල තියෙන බැක්ටීරියා එහෙම නැත්නම් ලේවල තියෙන ආසාදන තත්වය තාම තියනවා වෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ කටුබැද්දටත් මීගමුවටත් ඇවිල්ලා හැම චෙක් කරගන්න. සලෝන් ජැකී ආයතනවල නොමිලේ හැම චෙක් කරන්න. ඒක ඇවිල්ලා ඒ chance එක මග ඇරව ගන්න එපා. ඇවිල්ලා කරගන්න. එතකොට ඔයගලන්ට පේනවා තව දුරටත් බැක්ටීරියා ලේවල තියෙනවා නම් මේ මැෂින් එකට පේනවා. ඒ හරියටම 100%ක් සුව වෙන්නේ නැතුව නයිව් ෆෙයානස් වලට හැරෙන්න එපා. මොකද නැවත ඒක පිට දාන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි කියන්නේ උඩින් බලලා තීරණය කරන්න එපා. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්, නයිව් රෝස් හරියටම හරි ඔබ පාවිච්චි කරන තුන ඒ පාවිච්චි කරලා මාස 8ක්වත් පාවිච්චි කරාට පස්සේ ඕනේ නයිව් ෆෙයානස් වලට සහ ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් වලට හැරෙන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නයම කරන්නේ ශාමා රණසිංහ හිරිපිටියේ ඉඳලා මම භාවිතා කළ එක නිෂ්පාදන පෙළක තිබුණේ ෆේස් වොෂ් එකක් නෙමෙයි ක්ලෙන්ස් එකක් වගේම ක්‍රීම් එකක්. ඒකෙනුයි ගෑවේ සම හරියට ඩ්‍රයි වෙලා කට අරින්නත් බැරි තරමට සම වියලි වෙලා කියලා තමයි අහන්නේ. ඔව් දැන් මම ඉස්සලා කිව්වා වගේ තිසංක ඔය කට වටේ ඩ්‍රයි වෙලා අරින්න බෑ කියන්නේ කට නිකන් හැම පැලෙන්න යනවා වගේ. ඒ බ්ලීචිං ආසාදන. දැන් ඔබ පාවිච්චි කරලා තියෙන ක්ලෙන්සර් එකයි එකම ආලේපන පෙළේ ක්‍රීම් එකක් කියලා කිව්වා. එහි රසායනික ද්‍රව්‍ය අඩංගුද කියලා හොයලා බලන්න ඕනේ. අනිවාර්යෙන්ම අඩංගු ඇති. අනිත් එක තමයි ක්ලෙන්සර් එකක් දිනපතා පාවිච්චි කරන්න එපා. දැන් ඔබ හෙවි මේකප් එකක්
අධික ලෙස මේකප් පාවිච්චි කරන කෙනෙක් නම් දිනපතා ක්ලෙන්ස් කරාට කමන්නේ නැහැ. එහෙම නැත්නම් හොඳටම දූවිලි තියෙන මූණේ දූවිලි තියෙනවා නම් එහෙම නැත්නම් ඒ වගේ රස්සාවක් නම් කරන්නේ ගොඩක් අපි දන්නවා දැන් සේල්ස් රෙප්ලා වගේ පාරෙමයි. ගොඩක් බයික්ස් වල එහෙට මෙහෙට යනවා දූවිලි ගොඩක් තියෙන පුළුවන්. ඒ වගේ අය ක්ලෙන්ස් කරාට කමන්නේ නැහැ දිනපතා. නැත්නම් හැමට වද දෙන්න එපා. මොකද ක්ලෙන්ස් කරනවා කියන්නේ හැම ඇතුලේ සිදුරු ඇතුලේ තියෙන ටොක්සින්ස් පවා එළියට ඇදලා දාන එකයි. ක්ලෙන්ස් කරෝතින් ඔබ ටෝන් කරන්න ඕනේ. මොකද නැති වී ගිය pH බැලන්ස් එක ටෝන් එකෙන් නැවත ලබා දෙන්න ඕනේ. ක්ලෙන්ස් එකක් කරනකොට මූණට ක්ලෙන්ස් කරනකොට මූණේ තියෙන pH බැලන්ස් එක ඉම්බැලන්ස් වෙනවා. බැලන්ස් එක නැතුව යනවා. ටොක්සින්ස් එළියට ඇදලා ගන්නවා. ඒ වගේම තමයි හැම ඇරිලා තියෙන්නේ වාතයට. ඊට පස්සේ ඔබ හැමට ගැලපෙන හරි ක්‍රීම් එක ගන්න ඕනේ. දිනපතා ක්ලෙන්ස් කරන්න අවශ්‍ය නැහැ. ෆේස් වොෂ් එකක් පාවිච්චි කරාම ඇති. නමුත් ඔබ අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ බ්ලීචිං ආසාදනයට ලක් වෙලා ඇති රසායනික ද්‍රව්‍ය ක්‍රීම් එකක් කියලා තේරෙනවා. කට අරින්න බෑ කියන එකෙන් ඔබ පාවිච්චි කළ යුත්තේ ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි. වෙන කිසිම දෙයකට යන්න එපා. මෙතනදී නයිබ්‍රෝස් එක ඉතාමත්ම සුවිශේෂයි. මොකද soft gelatin capsule එකක් ISO certificate එක තියෙනවා food and safety කියන සහතිකේ. හරිම food supplement එක හරිම ආහාර අතිරේකයක් නම් soft gelatin විය යුතුමයි. ටැබ්ලට් ෆෝම් එකකින්වත් hard gelatin අර කොපු දෙක එක එන capsule එකක් වෙන්න බෑ. soft gelatin විය යුතුමයි. ඔබ බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මැංගනීස්, සිලිකන්, සෝඩියම් කියන බෙහෙත් වර්ගයේ අංශු මාත්‍රයක්වත් අඩංගු වෙලා නැහැ. බයොටිනුත් එහෙමයි. 0.5ට වඩා අඩංගු වෙලා නැහැ. ඉතින් ඔබ බය නැතුව ගන්න පුළුවන්. හොඳයි. ඒ නිසාම තමයි කෙනෙක් අහන්නේ මේ ප්‍රශ්නේ. ශානිකා මොරටුවේ ඉඳලා අහන හැම නිෂ්පාදනයක්ම භාවිතා කරන්න එන්න කියන අය කියන්නේ වෙළඳ පොලේ තිබෙන හොඳම එක කියලා. ඒ අයගේ ඒවා තමයි හොඳම කියලා කියන්නේ. ඔබ කියන්නේත් එහෙමද කියලා තමයි අහන්නේ. නෑ තිසංග මම කවදාක්වත් කියන්නේ මේ සුවිශේෂම එහෙම නැත්නම් හොඳම එක නයිව් හර්බ්ස් කියලා කවදාක්වත් කියන්නේ හොඳම දේ ඔබ තෝරගන්න ඕනේ. ප්‍රමිතිය පළවෙනිම දේ ප්‍රමිතිය බලන්න ඕනේ. ජාතික ఔෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර්ඩ් කියලා බලන්න ඔබ ආලේපන පෙළක් ගන්නවා නම්. ඒ වගේම තමයි කැප්සියුල් එකක් ගන්නවා නම් ISO සර්ටිෆිකේට්. වෙන කිසිම සහතිකයක් තිබ්බට වැඩක් නැහැ ISO නැත්තම්. ISO කියන්නේ food and safety කියන සහතිකේ. ඒ දෙක ඉතාමත්ම හොඳින් බලන්න. ඒ වගේම soft gelatin ද කියලා බලන්න කැප්සියුල් එක. වෙන කිසිම දෙයක් ටැබ්ලට් ෆෝම් වත් hard gelatin වත් තියෙන්න බෑ. soft gelatin විය යුතුමයි. ඒ වගේ විවිධ වර්ග ගොඩක් තියෙනවා බලන්න. ඔබ බලන්න නැතුව එය නිකන් අනිත් එක තමයි දැන් අපි කතා කරන අය මේවා හඳුන්වලා දෙන අය උනත් කතා කරනකොට අද එක කැප්සියුල් එක හෙට වෙන ඇඩ් එකක එහෙම නැත්නම් අනිද්දා තව එකක් එහෙම ඇතුව හරි ප්‍රමිතියකින් යුතු විදිහට කතා කරනවාද කියලා හරියට බුද්ධිමත්ව බැලුවොත් ඔබ දන්නවා සුවිශේෂ මොකක්ද කියලා. ඒ නිසාම තමයි ඔබට දුරකථන අංකය මතක් කරන්නේ. මේ දුරකථන අංකේ නැවතුමක් ලබා ගත හැකි 0770103 795 එහෙම නැත්නම් ලිපිනේ මතක් කරන ආයිෆාමා ඇන්ඩ් නියුට්‍රා පුජ්‍යලික සමාගම මායිලිය ජයල කියන ලිපිනට ගියත් සියලු තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. කතාබහ නිමා කරන්න සූදානම් වෙන කතාබහට පැමිණීම සම්බන්ධව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපොන්ස් බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අධික්‍රම රැඳෙන්න කියලා අපි සූදානම් ඔබව රැගෙන යන්නට පටිගත කළ වැඩසටහනකට.